2025ට යූස් ග්‍රැෆික් කාඩ් එකක් ගන්න කොහොමද කියලා හරියටම බලමු. ඉතින් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා පහදකේ channel එකට. ඉතින් පොඩි වෙනසක් බෑග්ග්‍රවුන්ඩ් එක පොඩි වෙනසක් කරා. රයිට්. ඉතින් සාමාන්‍යයෙන් පුංචි වෙනසක් කරා කියන්නේ ඉතින් මේ ඔයගොල්ලොත් එකයි ෆේස් ටු ෆේස් වීඩියෝස් කීපයක් දාන්න පුළුවන්. රයිට්. ඉතින් අද වීඩියෝ එකේදී අපි කතා කරන්නේ ඔයගොල්ලොත් එක්ක 2025 වෙද්දී ග්‍රැෆික් කාඩ් එක ගන්න යනවනම් ඉතින් අපිට තියෙන choices දෙකක් තියෙනවානේ. එක්ක brand new වෙනවා, එක්ක second hand යනවා. ඉතින් second hand market එකට ගියොත් එහෙනම් දැන් 2025 වගේ වෙද්දී දැන් 2025 මැද්දට වගේ හිල්ලනේ. ඉතින් මේ වෙද්දී කොහොමද ග්‍රැෆික් කාඩ් එක අපි හරියටම තෝරාගන්නේ අපේ රික්වයර්මන්ට් එකට සහ මේක ගන්න කලින් බලන්න ඕනේ දේවල් මොනවද කියන එක. 2025ට යද්දී අපේ ග්‍රැෆික් කාඩ් සීරීස් එකත් එක්ක දැන් අපි ගත්තොත් එහෙනම් 2022 23 වගේ යද්දී අපිට ඇත්තටම ගොඩක් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ තිබ්බේ GTX ග්‍රැෆික් කාඩ් නේ. GTX එහෙම නැත්නම් AMD HD කාඩ් එහෙම නැත්නම් RX කියන කාඩ් සීරීස් එක. නමුත් දැන් ඊට පස්සේ අවුරුදු දෙකකට ආවට පස්සේ දැන් 2025 පටන් ගද්දී අපිට වෙළඳ පොලේ RTX 30 සීරීස් එකේ සෙකන්ඩ් හෑන්ඩ් ග්‍රැෆික් කාඩ් පුවා හොයා ගන්න පුළුවන්. මොකද දැන් මේ වෙද්දී සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකට RTX 3060 3070 3080 වගේ එන කාලේ. ඉතින් මේ කාලය ඇතුළත කොහොමද අපි අපේ ග්‍රැෆික් කාඩ් එක සෙකන්ඩ් හෑන්ඩ් එක තෝරගන්න ඕන තෝරගන්නේ. මොකද RTX කාඩ් සීරීස් එකේදී වල හොඳ දෙයක් දන්න දෙයක් තමයි මොකද RTX ග්‍රැෆික් කාඩ් රීකන්ඩිෂන් එනකොට මේකේ සාමාන්‍ය වර්ෂන්ස් කීපයක් ආවා. එකක් ආවා non LHR කියලා වර්ෂන් එක. සහ LHR කියලා වර්ෂන් එකක් ආවා. මේ non LHR කියලා වර්ෂන් එක ආවේ මයිනින් ග්‍රැෆික් කාඩ්ස් වලට නෙමෙයි. සාමාන්‍ය අපිට ඩිෆෝල්ට් පාවිච්චි කරන්න පුළුවන් කට්ටියට. ඒතර මේ LHR කියලා වර්ෂන් එකක් ආවා. මේක ටිකක් කලින් ආවේ. මේක ආයේ ගොඩක් කලාවට මයිනින් කරන කවුරුද ග්‍රැෆික් කාඩ් එක ගන්න ඕන. ගොඩක් කලාවට මේ LHR කියන සීරීස් එකේ ග්‍රැෆික් කාඩ් එක තමයි ගන්න ඕනේ. ඉතින් ගොඩක් කට්ටිය මම මේක දන්නවා ඇති දන්න කට්ටියත් ඇති. හරි. ඉතින් ඒවා සෙකන්ඩ් හෑන්ඩ් ග්‍රැෆික් කාඩ් එකක් ගන්න යනවා නම් වගේ පර්සනල් පාවිච්චිටම හයිලි රෙකමන්ඩඩ් කරනවා non LHR කාඩ් එකක් හොයාගත්තොත් වාගේ ඇඟට ගුණයි කියලා. මොකද මයිනින් ග්‍රැෆික් කාඩ් එක වීමේ සම්භාවිතාවය 90%ම ෂුවර් ගොඩක් කරාවට non LHR කාඩ් එකක් හම්බ නම් ඒ වගේම තමයි non LHR කාඩ් ගන්නකොට අපි දෙයක් දන්න දෙයක් තමයි සාමාන්‍ය අපි ගොඩක් ග්‍රැෆික් කාඩ් එකේ බොක්ස් එක ගත්තොත් එහෙම RTX 30 සීරීස් වල එහෙම සාමාන්‍ය බොක්ස් එකේ ගොඩක් වලට සඳහන් කරලා එනවා non LHR කියලා මොනකින් වගේ බොක්ස් එකේ සඳහන් කරලා එනවා. රයිට්. ඉතින් අනිත් දේ තමයි ග්‍රැෆික් කාඩ් එකේ කන්ඩිෂන්ස්. අපිට මේ RTX සීරීස් එකේ ග්‍රැෆික් කාඩ්ස් වල කන්ඩිෂන් හොයන්න ගියාම නිකන් හරි අමාරු වැඩක්. මොකද GTX කාඩ් එකක් එහෙම ගත්තොත් සාමාන්‍ය අපි ගත්තොත් එහෙම GTX 1070 එකක් එහෙම ගත්තොත් එහෙම MSI GTX 1070 කාඩ් එක මම උදාහරණයකට ගන්නකො මේ කාඩ් එකේ කන්ඩිෂන් වල ගියොත් මේක බ්ලැක් ප්ලේට් එක නැහැ. ARM X2 කියන කාඩ් එකේ සාමාන්‍ය බ්ලැක් ප්ලේට් එකක් නැහැ. කළු පාට යටිපැත්ත තියෙන ෆෑන් සුදු පාට කලවයි මේන කළු ෆෑන් දෙක උඩින් එනවා නිකන් බ්ලැක් ප්ලේට් එකක් එහෙම මොකද නැති නෝමල් කාඩ් එක. නමුත් අපිට කාඩ් එක දිහා බලුවම බලන්න පුළුවන් බර්න් මාක්ස් වගේ දේවල් පේන්න තියෙනවද? සහ ෆෑන්ස් කරගෙන්නේ නැද්ද? ඉතින් මේ වගේ දේවල් චෙක් කරන්න පුළුවන්. නමුත් දැන් අපි RTX කාඩ් සීරීස් එකට ගියොත් එහෙම රැන්ඩම්ලි අපිට කිසිම RTX කාඩ් එකක් හොයාගන්න නැහැ බැක් ප්ලේට් එකක් නැති එක. මොකද අපි දන්නවා RTX 2000 සීරීස් එකේ ඉඳන් ආපු හැම කාඩ් එකම දැන් ඇත්තට වෙන්නේ ෆුල් කවර්ඩ් කරලා ඉතින් සර්කිට් එක අපිට ලීට පේන්නේ නැහැ. ඉතින් එතනදී පුංචි ප්‍රශ්නයක් තියෙනවා අපිට මෙන්න මේ RTX සීරීස් කාඩ් ගන්නකොට ඇත්තටම මේ කාඩ්ස් පාවිච්චි කරන හොඳයිද කියලා. මොකද අපිට හිතා ගන්න බෑ මේක ඇත්තටම මේ සර්කිට් එක හදලාද නැත්නම් මේක ගලවලාද කියලා. ඉතින් ඔයා RTX කාඩ් එක ගන්නවා නම් දෙපාරක් හිතන්න සාමාන්‍යයෙන් මේ කාඩ් එක ගලවලා තියෙනවද කියලා බලන්න. තමයි අපි GTX කාඩ් එකක් කියනවා රැන්ඩම්ලි ගොඩක් ගලවලා ක්ලීන් අප් එහෙම කරනවනේ. නමුත් RTX කාඩ් එකක් ගන්නකොට පොඩ්ඩක් බලන්න මේකේ අපි ගොත් එම හවුසින් එක ඕපන් කරලා ප්‍රෙපෙයාර් එකකට ගිහින් තියෙනවද කියලා බලන්න පුළුවන්. මේකේ සීල් ස්ටිකර් වගේ දේවල් කල්ලා තියෙනවා නේද? සාමාන්‍ය සීල් ස්ටිකර් කඩන්න නැතුව තියෙනවා කියන්නේ මේ කාලයත් එක්ක ගොඩක් ග්‍රැෆික් කාඩ් එක සර්විස් කරන්න නැතුව සාමාන්‍ය මට්ටමකින් පාවිච්චි කරලා තියෙන. හැබැයි ඉතින් ඔයා මේ කාඩ් එක බයි කරනවා නම් කොහේ ෂොප් එකකින් වගේ පුළුවන් නම් එතනින්ම කියලා සර්විස් එකකුත් දාලා ගේන්න. එතකොට ඔයාලට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. රයිට්. ඉතින් අනිත් දේ තමයි මේ RTX ග්‍රැෆික් කාඩ් වලින් තව ඉෂුව එකක් තමයි මේකේ ෆෑන් ඉෂුව එක. ගොඩාක් RTX කාඩ් වල දැකලා තියෙනවා ට්‍රිපල් ෆෑන් එඩිෂන් වලට ආපු කාඩ් තියෙනවා. අපි කොත්තිම ගිගාබයිට් ටෝරස් එක ASUS TUF එක ASUS ROG එක එහෙම නැත්නම් MSI සීරීස් එක ගත්තොත් එහෙම MSI Supreme X වගේ කාඩ් ගත්තත් ගොඩක් වෙලාට මේ කාඩ්ස් වල ෆෑන් ට්‍රිපල් ෆෑන් ඩිසයින් එක තමයි දක්වට හම්බුනේ. මේ කාරණෙත් එක්ක ගොඩක් වෙලාවට
මේ RTS කාඩ් වලන තව ඉශුව ගත්ත මේක මේ මැද්ද ෆෑන් එක කාලයත් එක නවතිනවා ඒක ඉතින් එක පාට අපිට බලාගන්න බැහැ මොකද අපි දන්නවා RTS කාඩ්ඩයක් පිසිකට ප්ලක් කල රන් කරන්න කොට කවදා පෑන්ටි කරල් කැරගෙන්හ මේක තියන ඩිෆෝල් ටෙම්ප එකක් ඒ ටෙම්ප එක පාස් වෙච්ච ගාම තමයි ටෙම්ප එක පාස්මාකයට ගේ ගාමතුව මේක ෆෑන් සුටෝම කැරගෙන පටන්ගන්න නොතුව නිකන් සෙල්සි සංසක තිශහත්තලිහ වගේ ඩිෆෝල්ට ටෙම්ප එකක් ඇතුත මේක සාමන ෆෑන්ස් අපට කැරගෙන බලාගන්න හම්බෙන් නැති තරම් රයි් ඉතින් ඒ වගේ දේවල් එක් අපිට සිද්ධ වෙනවා මේක මේ පෑන්ස් ටික කැරකෙනවද නැද්ද කියලා බලාගන්න රයි් ඉතිං ඔයාට සිද්ධ වෙන ඒ වගේ වෙලාවට කාඩ්ඩෙක් ගන්න කරින් ෆුල් ස්ටස් ටෙස්ටක් හරි ගේම් ටෙස්ටක් හරි කරලා මේ කාඩ් එක බලන්න ෆෑන්ස් ඔක්ම කැරගෙනවද කියලා රයි් ඉතිං ඔය දේවල් ලෙක් අපිට අනිත් දේතුව මේ RTS කාඩ් පිට සකන්නෑන් මකටෙන් ගන්නකොට තවත් ලොකුම කොපි අවුලකට සිට්ටෙනවා ඒ තමයි මේක පව සප්ලයි එක සහ මේක PCI එක්ස්පර්ස් අපි ගො ස්ලොට් එක ගොඩ කාටස් කාඩ්ලට දන්න නැතුවේ සාමාන්‍ය මොකද අපි දන්නවා RTS කාඩ් ගතන GTS කාඩ්ඩොල්ටඩි සාපේක්ෂ බාරතින් ගොඩක් වැඩි සාමානික හෙවි කාර්න පැන්තුන කාඩ්ඩක්කන් ටික ලොකු අඩියක් විතර දි කාඩ්ඩය ඉතින් මේ වගේ වෙලාවට මේ වගේ කාඩ්ඩයක් ගන්න කොට ඉතින් වාදන්න මේවා පිසිල්ට මවන්් කල දන ගොඩක් ඒවා වර්ටිකල් මවන්් ගහන මේ හොරිසන්ට අපි හල ති හොරිසන්ටල් ගහල පාච්චි කරපු කාඩ් එක කර අපි ගොත් එම සයිඩ් එකින් ග්‍රෆික් කාඩ් එකට අපි කියනට සපෝටරයක් ගහනතු පාචිකරොත් සාමානය PCI පෝට් එක ඩැමේජීම ඊට වට ඉතාම් වැඩි එසා කාඩ්ඩෙක් ගන්නකොට බාන කාඩ් එක PCI පෝට් එක ඩැමේජ් වෙලාද තියෙනවද නැත්ත කියලා රයිට් ඉතින් ඒ දේ තමයි අනිත් දෙඊළඟ දේ තමයි මේක ඩිස්පේ පෝට්ස් ටික සාමන් ඩිස්පේ පෝට්ස් වලන දකින්නට හම්බේ නැති තරම් ඉශුව එක හැබැයි බලන්න ඔයාගේ මොනිටරේට මේක මේ තියෙන පෝට්ස් එක වැඩ කරන්න පුළුවන්ද කියලා මොකද ගොඩක් RTS කාඩ් හැම එකම වගේ ඩිස්පේ පෝට්සා HDMI 2.1 කියන පෝට් සෙට් එක ඉතින් මේ දේවල් එක්වාට සිද්ධ වෙනගේ RTS කාඩ් එකට ගැලපෙන හොඳ මොනිටරෙක් වගේම හොඳ ඩිස්පේ කේබල් දෙකු පාවිතා කරන්න රයි් ඉතින් ඔය දේවල්ට අපි සකන් හෑන් මාකට් එක RTS සොරි එහමත් බුදු දැනට තියෙන ලේටස්ම RTS වගේ කාඩ්ඩය යුසයක් ගන්න නම් බලන්න ඔයි ප්‍රධාන කාරණාටක අනිත් දේවල්ටික තමයි ඉතින් කාඩ් එක ඩ්‍රයිව කේපබිලිටිය වගේ දේවල් කිසින් ප්‍රශ්නයක් නෑ තවත් තියෙන ඇඩිෂනල් කරුණක් කියන්නේ තමයි මේ කාඩ්ඩයක් ගන්නවන පුළුවන් තරම් ස්ට්‍රෙස් ටෙස්ට් වගේ දේවල් කරලා බලන්න සහ අහෝ මේක බයි කරන්න කලින් පැයකවත් ගේම් ටෙස්ට එකක් බලලා ගන්න මොකද ගොඩක් කාඩ් බන්ධ කර තියෙනවා බයි කල්ලා සතියක් හෝ දෙකක් ගියාට පස්සේ ස්ක්‍රීන් එක ලිච්චි ෆෙට් එනවා හැනත්තං අපි ගොත්තෙම සයිඩ් ඩිෆෙට් ඇහිල්ල තියෙනවා ඉතින් ඒ අපි ගොත්තෙම කොටු කොටුව ගියවිල්ල තියෙනවා ඉතින් මේ වගේ ප්‍රශ්නත් එක RTS කාඩ්ඩය සකන් හෑන් ගන්නන තික වැඩිපුර හිතල ගන්න කියල්තයි කියන්න තියෙන සහ හොඳ කාඩය හොයාගන්න පුල එකින් කියන්න තියන මාකට ඩොක්මර කියලා ඉතින් කාඩ්ඩය ගන්න කලින් මේ කිය දේවට ඔයාම චෙක්කල බලුත් ම හිත ඔයාටම වැදගත්තේ සහ ඔයා ගන්න කෙනට වගේ සෙලටත් කිසි පහනතු වැඩක් කරගන්න පුළ මොකද තොට සෙල්ලගේ පැත්වන කිසිශුව කන්න තොට බයික නොගේ පැත්වන කිසිශුව නතිද ඔය දෙන්න අතට හොඳ කටක් එක්න හැදන්න පුල රයි ඉතින් ඒවගේ දේව බල නිවාරම කාඩ පචස් කන්න පචස් කන්න ති මහිතන විඩි වැදගත් නති කියලා දෙදා විසි පහරටිස් කාඩ කර ගන්න එකන්න රයිට ති මේඩි හොද තත්ට මනශයකන හම අලුත් වීඩියෝ හිගේ තොල් සුසුබදසා